එහෙම කන්න එපා. එහෙම නෙමෙයි කන්නේ. ජෙෆ්නාවල ඉන්න දෙවනි දවස ඊයේ පොඩ්ඩක් ඇවිල්ලා මහන්සි නිසා චුට්ටක් නිදාගත්තා. අපි දැන් යනවා දවල් වෙලා එළියට මේ දවල් වෙලා යන්නේ උදේට කන්න. අද අපි ගොඩක් දේවල් කරන්න හිතාගෙන ඉන්නවා. බලමු මේ හැම දෙයක්ම අපිට කරන්න පුළුවන් වේද කියලා. එහෙනම් අපි දැන් යමු. දවල් වෙලා උදේට කාලා ඉන්න. බාගෙට කෑවේ රසයි කාලේ වැඩි නිසා චුට්ටක් අමාරුයි. අපි දැන් රෑවලා යන්නේ ජැක්නෝට් රවුමන් දාලා එන්න. රාජ්‍ය අයිස්ක්‍රීම් කියලා මෙන්න වෙනම අයිස්ක්‍රීම් කඩයක් තියෙනවා. රාජ්‍ය ක්‍රීම් හවුස් අනේ. ක්‍රීම් හවුස්. ඇතින් තියෙනවා රියෝ අයිස්ක්‍රීම් කියලා එකක්. මෙතනට දාවේ. රියෝ යන්න. මේ මගේ අසම චොක්ලට් බන් එකක් මම ඉල්ලුවා. Oh, so hot Tiger. Oh my god, is it hot, Mali? It is hot. And it is so cool. මට පොඩි මේ පෙරේත කමක් ආවා මේ චොක්ලට් බන් එකක් ගන්න. මේ චොක්ලට් බන් එකකුත් ගත්තා. ඒත් එක්කම තව චුටි පරියක් හම්බුණා. ගත්ත සාර විතක්. මේක අපි එතකොට ගිහිල්ලා කාලා බලමු. දැන් දැනට මෙතන අයිස්ක්‍රීම් සාර විතයි ගැලපෙන්නේ නැහැ නේද? ඒක නිසා අපි අයිස්ක්‍රීම් එක කාලා බන් එකක් කාලා සාර විතක් රෑ වෙලා කමු. හරි උණුයි රස් කළා දැන්නේ. රසයි. මේ මෙහෙම කඩුවට රසයි මේක චොකලට්. Hi Malin. කොහෙද යන්නේ හිතාගෙන ඉන්නේ දැන්? දැන් යන්නේ ජැක්නවල තියෙන ස්ට්‍රීට් ෆුඩ් තියෙන ඒරියා එකට. ඔය දන්නවද? ඔව්. හොයලානේ එන්නේ ගමනක් යද්දි. ඔව්. එයා දැන් ගමනක් යද්දි හොයලා වෙන්නේ ස්ට්‍රීට් ෆුඩ්ස් කන්න යන්න. මම දන්නේ නැහැ ජැක්නවල තියෙන ස්ට්‍රීට් ෆුඩ්ස් කොහෙද තියෙන්නේ කියලා. දැන් යන්න. නල්ලෝ බේ. රතු සහ සුදු පාට කාපය. රතු සුදු කාපය. ස්ට්‍රීට් ෆුඩ්ස් ගාගෙන ආවා. මෙතන තියෙනවා කිව්වේ. මේක තමයි ස්ට්‍රීට් ෆුඩ් ඒරියා එක. මේ තමයි ස්ට්‍රීට් ෆුඩ්ස් තියෙනවා කිව්වෝ පාර. කලවල ස්ට්‍රීට් ෆුඩ්ස් වල. Apa? Pasti dia.
වඩේ වගේ හම්බුණා. කාලා බලමු. According to the Malayan, we are going to drink some chai tea. Chai tea එකක් තියෙනවා කියලා කිව්වා. කන බොන වීඩියෝ එකක් මේක වෙන්නේ. මොකද ඉතින් මේ අපි ජැක්නවලට ඇවිල්ලා බයික් එකක මේ බාරේ ඔහි යනවා. දැන් අපි ඇත්තටම ආවේ මගේ ෆුඩ් වීඩියෝස් වලට නේ ආවේ. මොකද ඉතින් මේ අපි දැන් මේ පාරේ මේ ගිහිල්ලා සමහර තැන්වල කෑම වල ස්මෘත්තාවක් හැදෙනවා ඉතින්. මොකද මාත් එක්ක යන්නේ උන්ට ගොඩක්ම තියෙන දේක් තමයි උන්ට හැමතිස්සෙම ස්මෘත්තාව හැදෙනවා කනකොට. මොකද අඩියෙන් අඩිය සෙට් වෙනවනේ කෑම. මොකද හිතන්නේ මේ අපි යන ගමන ගැන. ගමන ගැන මට හිතෙන්නේ කනවා ඉවරයක් නැහැ. මම අමාරුවෙන් ඩයට් ප්ලෑන් එකක් පටන් ගත්තා විතරයි. ඩයට් කරන්න දෙන්නේ නැහැ කොහෙද මහත්වීමේ හේතු තමයි මේවා. එයාට චුට්ට ටැමිල් පුළුවන්. කොඤ්ඤා තරියම් ටැමිල්. අපි දැන් මේ යන පාර කෑම හොයාගෙන ෂෝට් කට් පාරවල් මම පෙන්නන්න දැන් චුට්ට ප්‍රධාන පාරට වැටුණා. කලුවරේ පාරේ ගාවිද මෙච්චර. දැන් ඉන්නේ පෙන්නන්න මම දැන් පාර වෙන්නේ ඕන්න දැන් තමයි ප්‍රධාන පාරකට වැටුනේ. යන්න බෑනේ. යුරේකා හොයාගෙන තැන අපි මම දෙන අපි ආපු තැන මම හොයාගෙන ආපු තැන පාර්ට් බෙදලා තියෙනවා. පොට්ටමට වෙනම ඒරියස් හදලා තියෙනවා. ටීවල වල කන්න බොන්න ආසයට එහෙම ඒරියස් තියෙනවා. අපි පොඩි පැල්පතකට පෙන්නන්න. මේ තියෙන. ඔන්න අපේ පොඩි පැල. අද අපි රැට කන්නේ අපේ මේ පැල්පතේ ඉඳගෙන. නේගම බිල් දෙකකට දුන්නේ. පූරේක චයි 30 කිලෝ තාම ආවේ නැහැ. මේක නම් රසයි හැබැයි. පූඩියකකුත් ආවන්න උණුවට තියෙනවා. පූඩියකට අමතරව අපිට දාලා තියෙන චයි ටී එකක්. සර්විස් පොඩක් පරක් හරි කවන්න. ඕඩර්ස් පොඩක් වැඩි වුණා. හරි. මේ තමයි වතුර කෝප් එක. හරි කියුට් අනේ එක. චායි ටී එක මොනතරමට මුලින්ම කිව්වහක් තමයි තිබ්බේ බලමු මේ රසයිද කියලා. ඒ වගේ බිලවල රසයි ඈ. මොකද හිතන්නේ? රසයි නේ ඒක. ඒක රසයි. මෙතන පොඩක් ඩාර්ක් වයිබ් එකක් තියෙනවා. උනාට ඒක හරි ෂොක්. මම කැමති වයිබ් එකට. කට්ටිය ඉන්නවා කෑ ගන්න. පූරි කාලා බලමු අපි. රසයිද කියලා. රස පාටයි හැම එකක්ම. ඒක රසයි. මේක කාලා චයි ටී එකක්. Bye.
අපිට මේ තව රස කෑමක් හම්බුණා පානප්පම් කියලා. ෆස්ට් ටයිම් තමයි කන්න හදන්නේ. මේක ඇවිල්ලා අතනියලා ගත්ත කෑම එක හම්බුච්ච අලුත් එක. කාලා බලන්න. කිරි පානුයි වගේ තියෙනවා. ඇසයි ඕස් පානකට ඉතින් දාලා වගේ තමයි තියෙන්නේ. ඕස් පානක ටෝස්ට් කරලා ඒකට කිරි දාලා මං හිතන්නේ. දන්නේ නැහැ මම මේ නිකන් කිව්වීම දන්නේ නැහැ. Recipe I don't know recipe but very tasty. මොකද්ද මලි මේ තැනේ නම? එංගඩ ස්පොට්. එංගඩි ස්පොට්. එංගඩි ස්පොට් තමයි තැනේ නම. ඔයාලත් එන්න Google Map එකෙන් සර්ච් කරන්න තැන පුළුවන්. අපි ආවේ එහෙම තමයි. මේකේ ගාණත් ඇත්තටම සාධාරණයි. අඩුවට රසට කන්න පුළුවන්. මෙන්න මේ තමයි ඉන්ට්‍රස්ට් එක තියෙන ලස්සනයි. කාලා දැන් ආපහු යන්න හදන්නේ. ගිහලා තව කෑමක් කන්න කියලා. බලුවගේ මොනවද කන්නේ. මේ ගිෆ්ට් එක වල රෑස් අපිට පාර මැද වහන්න නතර තියෙන්නේ. සුද්ධ කරනවා. හා? සුද්ධ කරනවා ටවුන් එක. ඒත් මම දැක්ක හොඳට සුද්ධ කරනවා. ඒ ටවුන් එකට ක්ලීන් කරලා. මනි එක්ස්චේන්ජ් එකක් එහෙම තියෙනවා. සුද්ධ එක්කම ආවොත් මනි එක්ස්චේන්ජ් කරන්න පුළුවන්. මනි එක්ස්චේන්ජ් මේදී. මේ ස්ටෑන්ඩ් එක ඇට තත්ත්වය. මේ හැමතැනම පාරේ මැද තමයි වාහන නවත්තලා තියෙන ට්‍රිවිල් තියෙන පාරේ මැද. පොඩි ලේන් එකක් ඉරක් හදලා තියෙනවා. දෙපැත්තෙන් වාහන යනවා මැද ට්‍රිවිල් නවත්තලා තියෙනවා. අපි ආවා මං කොහොමද තව පොඩි පඩුවක් පෙන්නනවා කියලා කෑම. මේක දැක්ක ඔබ රතනදී මේ රියුවක් ගාව තිබ්බේ සාර විටක්. කාලා බලමුද? වලදී පැණි වගේ තියෙනවා. මොනවද තියෙනවද දන්නේ නැහැ මේකත්. අර පොල් එක තියෙනවා. වා. කණයි තියන්නේ නැහැ. එහෙම කාලා බලමු. එහෙම කන්න එපා. එහෙම නෙමෙයි කන්නේ. සාමාන්‍ය මේකේ මඩ මේ තල්සෝ කිරිත් තියෙනවා. තල්සෝ කිරි තියෙනවා. මොනවාද? කජු තියෙනවා. ෂා. නියමයිනේ. නියමකත් බලමු. කතා කරන්න බෑ. කල්බන් රසද තත්ත්වේ. ඒක නියමයි. මං කිව්වනේ තව බඩුවක් පෙන්නනවා කියලා කෑමක්. ඒක තමයි මේක. ඔලච් ජැෆ්නහම් ගන්න. මේකේ තියෙන්නේ මේ අර ඔයාලා දන්නවනේ මේ තල් වල තල්ලටේ පැලුනම හැදෙන චූටි පැලේ තමයි මේ තියෙන්නේ. තල්ලටේ ගැන චූටි පැලේ. මේක සමහර කට්ටිය මේක තම්බල වේරන. ඒතර වල ටකස් කරලා සද්දෙත් එක්ක කන්න පුළුවන්. මේක තම්බල විතරයි. හරි. ජැෆ්නාවත් අනිවාර්යෙන් කන්න රස කෑමක්. මේක ඇතුලේ සුදු පාට තියෙන අපි කෑවා. එකක් කාලා බැලුවා. ඔයාලත් ආවහම කන්න රස කෑමක් ජැෆ්නා වල තියෙන. සමහර මම හරියට මේ ජැෆ්නා විතරක් නෙමෙයි ට්‍රින්කෝ තියෙනවා, අනුරාධපුරේ තියෙනවා, තල් තියෙන පැති තියෙනවා. මේ පැතිලා තියෙනවා. වැඩිපුරම ප්‍රසිද්ධ ජැෆ්නා තමයි. ට්‍රින්කොත් තියෙනවා, අනුරාධපුරේ තියෙනවා. තව තල්ගස් හැදෙන ඕන පැත්තක තියෙනවා වැඩිපුරම ජැෆ්නා. අපි ඊගා වඩු බලමු. මේ ඇවිල්ලා ජැෆ්නා වල විශේෂයෙන් හැදෙන පළතුරක්. නේ පැල්ල තියෙන පේනවනේ පිපිරලා තියෙන. මේ සාමාන්‍ය හොඳටම පැහුනහම මේ පැරෙනවා. මේකල පුළුන් වගේ කෑම. මේ අකල පොත්ත ගලවතේකි.
ජැෆ්නා වලට ආවේනිකව කියන්නේ සාමාන්‍ය ජැෆ්නා තමයි ප්‍රසිද්ධ මේකට. මේකට අපි කියන්නේ සීනි කැකිරි කියලා. මේක මේ නිකන් කන්න අමාරුයි කියලා තමයි අපි පොඩ්ඩක් මේවා කපන්න චුටි පීයක් අදගත්තා. චූටි කැර නිකන් කපලා බලමු. කණ්ඩ පුළුවන් මේ පිපිරට තියනවා කියලා කියන්නේ හොඳටම පැහිලා මේක. මේක සාමාන්‍යයෙන් කඩවන පැන් රස දෙයක් එක්කන් මේක ඇත්තටම රහක් නැහැ සුදු පාටට තියෙන අර මේ කොමඩු වගේ කොමඩු මෙලෝ රහක් නැතුව තියෙන්නේ කොමඩු රස නැති ඒවා වගේ. මම ඒ නිසා පැන් රස දෙයක් නැකට අපි ග්‍රේප්ස් ගත්තා මම. බලමු මේ තමයි මේ පුළුන් තියෙන වලට පේනවාද? පුළුන් තියෙන අර පැලපිහි වගේ ටික. පිටි තියනවට පේනවා දිලිසෙනවා මේක මේ ලයිට් එකට දිලිසෙනවා මේක පිටි තියෙන හැබැයි මෙලව රහන් නැහැ මේක sugar free අපි මේකත් එක්ක කල එහෙම කරපුවා එතන රහයි ඒක සාමාන්‍යයෙන් කන්නේ පැණිත් එක්ක දාගෙන කිදුරු පැණි හරි වැඩිපුර රසයි කිදුරු පැණිත් එක්ක ඉවත් එක කනකොට මේව හොඳයි කියලාද මට ආරංචි දී වැඩි වටේම හොඳ අඩු සීනි රසක් නැවනට හොඳ පළතුරක් මේක ගොඩක් ජනප්‍රිය පළතුරක් සීනි කැකිරි මේ වගේ ජූස් හදලත් බොනවා හොඳම එක තමයි පැණිත් එක දාගෙන අනාගෙන හැන්දකින් මේ කලවම් කළ පැණිත් එක කනකොට තමයි රසම අපි අද කන්නේ පැණි නැති නිසා සීනි රසට ග්‍රේප්ස් උත් එක්ක හරි එහෙනම් කෑම් ටික රිවිව් කරලා ඉවරයි. අදට ගොඩාක් කරා. අද ලස්සන දවසක්. ඉතින් ලස්සන දවසේ අවසාන මෙහෙම තමයි තියෙන්නේ. ඒ මතකයනොත් එක්ක ඒ වීඩියෝස් ටිකත් එක්ක අපි හෙට යන්න හිතාගෙන ඉන්නවා. තවත් ලස්සන වැඩ ටිකක් කරන්න. එහෙම දෙයක් මේක නෑ හෙට මම ඊතර වීඩියෝ ටික අරගෙන එන්න. හෙටිකුවට වීඩියෝස් එන්නේ YouTube channel එකේ හෙට නෙමෙයි අනිත් දවස් 5:00ට. එහෙනම් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. එන අතට ගිහින් එන්න. මම දැන් වෙලාවර 12:00 විතර ඇති. එහෙනම් good night. අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න එහෙනම්. මම නිතින් good night. Bye.